මේක තේරිලා නැතුව ඇති ඔයගොල්ලෝගේ අවුරුද්ද ඔයගොල්ලන්ට විභාගයේ සම්බන්ධයෙන් ලැබෙන කාල ප්‍රමාණය ගැන. කාල ප්‍රමාණය ගැන ලැබෙන එක දැන් මෙහෙමනේ සම්මත විදිහට එක්සෑම් තියෙනවා නම් සම්මත කාලසටහන වලට මම කියන්නේ මේ කොරෝනා හැම එන්න කලින් තිබුණා නම් එහෙම ඕලෙවල් විභාග වල තියන්නේ දෙසැම්බර් මාසේ. නේ? ඕලෙවල් විභාග තියන්නේ දෙසැම්බර් මාසේ, ඒලෙවල් විභාග තියන්නේ අගෝස්තු මාසේ. එහෙමනේ සානේ යන පිරිත් විදිය. එතන දෙසැම්බර් මාසයක ඕලෙවල් විභාගයක් තියලා ළමයා ඒලෙවල් වලට එද්දි ජනවාරි මුලනේ ක්ලාස් පටන් ගන්නෙ. දෙසැම්බර් අග නැත්නම් ජනවාරි මුල වගේ තමයිනේ. එතන ජනවාරි මුල ක්ලාස් පටන් ගත්තාම ක්ලාස් එක කරගෙන යන්න ඔක්කොම මාස කීයක් තියෙනවද බලපන් ටුට්ටක් මතකද? තේරෙනවද? මාස කීයක් තියෙනවද ක්ලාස් එක කරන්න? එම අවුරුද්දේ මාස 12යි. ඊළඟ අවුරුද්දේ මාස 12යි. ඊළඟ අවුරුද්දේ නෙවෙයි මම එක්සෑම් එක තියෙන්නේ ඊට පස්සේ අවුරුද්දෙන් තියෙන්නේ. ඊළඟ අවුරුද්දේ ජූලි වෙනකන් කල් තියෙනවා. ජූලි වෙනකන් කියන්නේ එතන මාස 7යි. 12 එකතු කිරීම 12 එකතු කිරීම 7 කියන්නේ මාස 31ක් තියෙනවා. ඔයාලාට වුණේ මොකද්ද? ඕලෙවල් විභාගෙ තිබ්බේ මැයි අග වගේ මැයි තිබ්බේ. ඒ කියන්නේ මැයි අග වගේ ක්ලාස් පටන් ගත්තා කිව්වට ඒක සෙටල් වෙන්නේ ජූනි මුලටනේ. නේ? පළවෙනි එක දවසක් කොන මැයි අග කරාද මට මතක නැහැ පටන් ගත්ත දවස. ඊට පස්සේ තව ක්ලාසස් බැච් දෙකක් පටන් ගත්තනේ 27යි 28යි. කොහොමද ජූනි මුල පටන් ගත්තා ඉන්නේ. ඒතර අර එකේ ඉඳලා 5 වෙනකයි. පළවෙනි 1 2 3 4 5 මාස 5 ඔයගොල්ලන්ට නැහැ. මාස 5 නැති වුණාට එහා පැත්තේ අගිස්සෙන් ඒල තියෙන මාසේ අගෝස්තුම තමයි. ඒතර සාමාන්‍ය විදිහට ක්ලාස් තිබ්බනම් මාස 31ක් අපිට හම්බෙන උගන්නන්න මාස 31ක් තියෙනකොට අපි මාස 3ක් විතර ඉතුරු කරනවා. සාමාන්‍ය මාස 3ක් විතර ඉතුරු කරනවා. හරි. දැන් ඔයගොල්ලන්ට අතරින් මාස 5ක් අඩු වෙනවනේ. අතරින් මාස 5ක් අඩු වෙලත් ඒත් කොහොමත් මාසයක්වත් ඉතුරු වෙනවා හැබැයි. අමතක කරන්න එපා මේ මාස 31ක් තියෙන කාලේදී වුණත් ඕන ක්ලාස් එකක එහෙම තමයි ඕන විෂයක ඕන ක්ලාස් එකක්. ඒ මාස 31 ඇතුළත වුණා සමහරු නම් ඉවර කරන්නේ අන්තිම සතිය විතර. ඒ ඉවර කරන්නේත් එක්ස්ට්‍රා ක්ලාසස් දාලා තමයි ඒ ඉවර කරන්නේ. ඒ කියන්නේ ඉස්කෝල නිවාඩු කාලේ තියෙන හැම නිවාඩු කාලෙම එක්ස්ට්‍රා ක්ලාසස් දාලා එහෙමත් මාස 4ක් 5ක් ඇඩ් වෙනවා එතකොට. තේරුණාද ඒක ඇල්ල? ඒ කියන්නේ මාස 31ක් තිබ්බත් ඉවර කරන්නේ සතිය දෙකක් කරලා නෙමෙයි එක්ස්ට්‍රා ක්ලාස් උත් එක්ක ඉවර කරන්නේ. ඒ කියන්නේ එතකොට මාස 30 ගාණක් උගන්ලා 35ක් විතර උගන්වලා තියෙන්නේ. තේරුණාද? එතකොට ඒකත් එක තමයි මේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ ඒකින්දම තමයි ඔන්න ඔය ප්‍රශ්නේ උඹලට දැන්නේ තේරෙන්නේ ඔය ප්‍රශ්නේ. හරි. ඒ හින්දාම තමයි මම අර දැන් මීට 23 බැච් එකෙන් පස්සේ රිවිෂන් ක්ලාස් එකක් කරේ නැත්තේ ඒ හින්දාමයි 23න් පස්සේ. රිවිෂන්